චිකන් ටික එයාර් ෆ්‍රායි කරගන්න මගේ කිචන් එකේ එයාර් ෆ්‍රායි එකට ඉඩ නැහැ. අපි චිකන් ටික මයික්‍රෝවේව් oven එකේ එයාර් ෆ්‍රායි කරගමුද? දැන් ඔයාලා බලනවා ඇති මම කොහොමද මයික්‍රෝවේව් oven එකේ චිකන් එයාර් ෆ්‍රායි කරන්නේ කියලා. අපි චිකන් ටික හදන ගමන් මේකේ ෆීචර්ස් බලමු. මේ තියෙන්නේ green LED display එකත් එක්ක digital control panel එක මේක use කරන්න super easy. look එක නම් clean and modern. turntable glass tray එක, air fryer basket එක, spacious stainless steel cavity මේ සේරම තියෙනවා. air fryer tray එක මේක තියෙන්නේ 28 litre model එකේ. අපේ chicken ටික හොඳට marinate වෙනකම් මම ඔයාලට Texonic 20 litre microwave oven එක ගැන කියන්නම්. මේ තියෙන 20 litre microwave oven එක. ඔයාලට ගෙදර air fryer එකක් තියෙනවා නම් කෙලින්ම මේ oven එකට යන්න පුළුවන්. මේ 20 litre digital microwave oven එකේ watt 700ක microwave output එකක් තියෙනවා. watt 800ක grill power එකක්, 10 minutes microwave power levels, 99 minutes timer, millimeter 255ක glass tray එකකුත් තියෙනවා. අපි දැන් බලමු chicken ටික එයාර් ෆ්‍රයි කරගන්නේ කොහොමද කියලා. කෙලින්ම මේ වීදුරු ට්‍රේ එක උඩින් මෙන්න මේක මෙහෙම උඩින් තියාගන්න. මේක එයාර් ෆ්‍රයි වෙනකොට මේකේ තියෙන ඔයිල් ඔක්කොම මෙන්න මේ ට්‍රේ එකට එනවා. එතකොට ඔයාලට මේ ට්‍රේ එක ක්ලීන් කරන්න පුළුවන්. අපි දැන් මේකේ එයාර් ෆ්‍රයි එක ඔබමු. මෙතනින් අපිට පුළුවන් හීට් එක කන්ට්‍රෝල් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න එයාර් ෆ්‍රයර් බටන් එක ප්‍රෙස් කරලා මේකේ තියෙන මීට් ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඔයාලඟ තියෙන මස් වර්ගයේ ග්‍රෑම් දාන මෙතනින් සිලෙක්ට් කරගන්න. මගේ චිකන් එක නම් හැදිලා ඉවරයි. මේක රීහීට් කරන්න, ග්‍රිල් කරන්න, ක්‍රිස්පි ෆුඩ්ස් වලට මේ oven එක මට නම් මාර යූස්ෆුල්. මේ එයාර් ෆ්‍රයර් ට්‍රේ එක කොයිම වෙලාවකවත් ඔයා මයික්‍රෝවේව් oven එක යූස් කරනකොට පාවිච්චි කරන්න එපා. ඒක මේ එයාර් ෆ්‍රයර් ට්‍රේ එකේ දාලා තියෙනවා.